සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම ඔන්ලයින් මල්ටිපැලස් YouTube නාලිකාවට ගෙදරට අවශ්‍ය කරන බඩු වර්ග තමයි මේ channel එකේ තියෙන්නේ. ඔයාලට උමනා කරන දෙයක් ගන්න පුළුවන්. අපේ WhatsApp number එකත් එක්කලා සම්බන්ධ වුණාම WhatsApp number එකට පණිවිඩයක් දෙන්න අපි ඔයාලා ගෙදරට මේ බඩු එවන පිළිවෙල කියන්න. ගෙදරට අවශ්‍ය කරන දෙයක් හැටියට අද මෙතන තියෙනවා hopper pan එකක්. මේක ආප්ප දාන්න විතරක් නෙමෙයි. ගෙදර අපි හාල් මැස්ස තෙල් දාන්න, කරවල තෙල් දාන්න, ඒ වගේ ඔයාලට ඕන දෙයකට පාවිච්චි කරන්න පුළුවන් නෝ ස්ටික් තමයි ඇතුළ. මේක මේඩ් ඉන් ඉන්දියන්. හොඳ ප්‍රයෝජනක් තියෙනවා. ගෑස් ලිපට පාවිච්චි කරන්න පුළුවන්. ගොඩක් තෙල් දාන්න අවශ්‍ය නැහැ. තෙල් යාන්තම් චුට්ටක් දාපුවම හොඳටම ඇති. මේ තාච්චියට එනවා වෙනම හැන්දක් එනවා. ඇතුලේ තියෙන දේවල් ගණ්ඩ සහ පලවම් කරන්න. ඊට අමතරව ඒක සුද්ධ කරන්න, ඒ කියන්නේ පිරිසිදු කරන්න එනවා වූල් එකක්. මේකට ස්ටීල් වූල් වගේ දේවල් දාලා පාවිච්චි කරන්න එපා. නෝ ස්ටික් භාජන මදිනකොට ස්පොන්ජ් එකක් එහෙම තියාගන්න. එතකොට ඔයාලට කාලයක් පාවිච්චි කරන්න පුළුවන්, මුකුත් වෙන්නේ නැහැ. මේ උඩ පියන මේක සිල්වර්. මෙතන අල්ලගන්න හැන්ඩල් එකක් තියෙනවා. හොඳ හැන්ඩල් එකක් තියෙනවා. ඇතුළ නෝ ස්ටික්. මේ කාදු දෙකත් ටිකක් ඈතට වෙන්න තියෙන්නේ. අතට රස්නේ වදින්නේ මොකුත් නැහැ. ඒක රිවට් කරලා තියෙනවා හොඳට. ගැලවෙන්නේ නැහැ. කාලයක් පාවිච්චි කරන්න පුළුවන් හැන්ඩල් එක. ඒක රත් වෙන්නේ මොකුත් නැහැ. මොකද ටිකක් ඈතට තමයි ඒක තියෙන්නේ තාච්චියෙන්. හොඳ ගැඹුරුයි. සෙන්ටිමීටර් 18ක වගේ ප්‍රමාණයක් තියෙනවා විස්කම්බය. ගෑස් ලිපට තමයි පාවිච්චි කරන්න එන්නේ. මේ විදිහට තමයි යට අඩිය තියෙන්නේ. මේකේ ගහලා තියෙනවා මේඩ් ඉන් ඉන්දියන් කියලා. ඔය විදිහට පියන සෙට් වෙනවා. මේ තියෙනවා හැන්ද. මේක ඇතුලේ තියෙන දේවල් ගණ්ඩ සහ කලවම් කරන්න. මේක තියෙනවා වූල් එක. මේක මදින්න තාච්චිය. හොඳ ප්‍රයෝජනයක් වෙන දෙයක් ගෙදරකට තෙල් බැදුම් දාන්න, ඒ වගේ දේවල් වලට ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ගෑස් ලිපේ තමයි පාවිච්චියට එන්නේ. ඔයාලට මේක මිලදී ගන්න පුළුවන්. මම WhatsApp number එක ආයෙ ඔයාලට මතක් කරන්නම්. මේ කියන WhatsApp number එකට පණිවිඩයක් දෙන්න. අපි ඔයාලා ගෙදරට එවන පිළිවෙල කියන්නම්. මේ වගේ වීඩියෝ වලින් තවත් ඉදිරියට අපි හමු වෙමු. මතක් කරනවා channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න, ඔයාලගේ යාළුවන්ටත් බලන්න. සුබ දවසක් ඔයාලට. එකතු වෙලා ඉන්න දිගටම අපිත් එක්ක. ජය වේවා.